හායි good morning කොහොමද ඔයගොල්ලන්ට ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ අදත් බ්ලොග් එකක් අරගෙන ආවා. අද ඉතින් ඔෆිස් යන්න ලෑස්ති වෙන ගමන් අද හිතුණා ඔයගොල්ලන්ට මාත් එක්ක ඔෆිස් එකේ බ්ලොග් එකක් ෂෙයා කරගන්න. ඊට පස්සේ ආයේ හවස ඔෆිස් ඇරිලා එන ගමන් සැලොන් එකට යන්න හිතාගෙන ඉන්නවා. මොකද ළමයි මගේ අයිබ්‍රෝස් හොඳටම වැරිලා අයිබ්‍රෝස් හදාගත්තෙත් නෑ. ඊට පස්සේ තව වැඩ ටිකක් තියෙනවා කරගන්න සැලොන් එකට ගිහිල්ලා. ඉතින් ඒ ටිකත් කරගන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා අද හිතුණා අද දවසේ ජර්නි එකට ඔයාලවත් මට එකතු කරගන්න ඕනි කියලා. එහෙනම් අපි ඔෆිස් එකට යන්න ඉක්මනින්ම ලෑස්ති වෙමු. ඉතින් ළමයි මම සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු මේකප් එකක් දාන කෙනෙක් නෙමෙයි. ඇත්තටම මම මේකප් නොදාන තරම් තමයි ඔෆිස් එකට යද්දී. මොකද මෙහි මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මේකප් දැම්මා කිව්වට මේ ඒක එච්චර මට සැටිස් නෑ වගේ. මේ ඉතින් ඒ හින්දා මම පොඩ්ඩක් කොණ්ඩේ හදා ගන්නවා. ඊට පස්සේ මම ඉතින් හැමදාම ගාන මගේ සුපුරුදු ක්‍රීම් එක Fair and Lovely එක. ඉතින් මේක මම පොඩි කාලේ ඉඳන්ම ගාන එකක්. පොඩි කාලේ කියන්නේ සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සාමාන්‍යයෙන් අවුරුදු 16 වගේ ඉඳන්ම මම මේක යූස් කරන එක. මොකද මගේ මේ ස්කින් එකට වෙන මේ ක්‍රීම්ස් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම මොනවා හරි වෙන ක්‍රීම් එකක් යූස් කරොත් මට ඇත්තටම පිම්පල්ස් එනවා. ඒ හින්දා මට මෙන්න මේක තමයි Fair and Lovely එක තමයි එදා ඉඳන් මගේ මූණට හරි ගියපු ක්‍රීම් එක. ෆේස් ක්‍රීම් එක. ඉතින් මම මේක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ ලිප්ස්ටික් එක එච්චර තමයි. මේක ලිප්ස්ටික් එකයි තමයි මම යූස් කරන්නේ සාමාන්‍යයෙන් ඔෆිස් එකේදී. මම එහෙම ලොකුවට මේකප් දාන කෙනෙක් නෙමෙයි. එහෙනම් අපිත් මටින් ලෑස්ති වෙමු. හරි. කොණ්ඩේ ඉතින් හදාගත්තා. ලිප්ස්ටික් ටික ගා ගන්න කලින් උදේට ඒක බීලා ඉන්න ඕන. හරි ඒකත් බීලා කොණ්ඩෙත් හදාගත්තා. ඉතින් දැන් ලිප්ස්ටික් ටික ගාගන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් මම මේ ලිප්ස්ටික් ගාන කලින් ලිප් බාම් එකක් යූස් කරනවා. ඒක මගේ එදා ඉඳන්ම මේ පුරුද්දක්. ඉතින් මේ මොකද අනිත් එක මේ දවස්වල මේ ගොඩක් රස්නේ. ඉතින් මේ රස්නේ හින්දා අපේ ලිප්ස් ඉක්මනින්ම වේලෙන්න බලනවා. ඒ හින්දා ඉතින් ලිප් බාම් එකක් යූස් කරන එක තමයි හොඳ. ඉතින් මගේ ලිප් බාම් එකක් දැන් ඉවර වෙන්න යන්නේ. ලිප් බාම් එකක් ගන්නත් ඕන. ලිප් බාම් එක ගාලා ලිප්ස්ටික් ඉක්මනින්ම ගාගමු. ඉතින් ලිප්ස්ටික් එක මම යූස් කරන්නේ මම ෂේන් එකෙන් තමයි මේක ඕඩර් කරේ. ඇත්තටම මාරම ලස්සනයි. මාර ලස්සන කලර් එකක් මේක ලිප්ස් වලටත්. අනික මේක මට හරියට ගැලපෙනවා. මම එදා ඉඳන් මේ කලර් එක යූස් කරන කෙනෙක්. මේ ෂේන් එකේ තියෙනවා ළමයි මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මෙන්න මේ જાතියේ ලිප්ස්ටික් ඇත්තටම හොඳයි. මොකද මේක මේ මැට් එකක්. ටිකක් වෙලා මේ කියන්නේ ගොඩක් වෙලා මේක තියෙනවා. ඉතින් මේ මම මේකේ කලර්ස් කිහිපයක්ම මේ ගෙනාවා. ඩුබායි වල ඉඳලා අපි මේක මේ ෂේන් එකෙන් ඕඩර් එකක් දැම්මොත් මේ ලිප්ස්ටික් එකක් වෙන්නේ ඩිරාම් 12ක් වගේ. ඉතින් මම දන්නේ ලංකාවේ ඉඳලා කොහොමද කියන එක. ලිප්ස්ටික් එකක් ගාගමු.
ඒක නිකන් ගෑවත් නොගෑවා වගේ තමයි. හැබැයි මේ කැමරා එකට තමයි මෙහෙම පේන්නේ. නැත්තම් මේකේ ලා පින් කලර් එකක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ පර්ෆියුම්ස් ටික ගහගෙන හරි මම ලෑස්ති වුණා. මම ලෑස්ති වුණාට බෑ හස්බන්ඩ් ලෑස්ති වෙන්නත් ඕන. මොකද අපි දෙන්නම වැඩට යන එකට. ඉතින් එයා ලෑස්ති වෙනකම් මං ඉන්නත් ඕන. අනිත් එක මම හැමදාම මේ ඔෆිස් යන කලින් කරන එක පුරුද්දක් තමයි මම අනිවාර්යෙන් පහනට වැඳලා යන්නේ. ඒක මගේ එදා ඉඳන්ම තියෙන පුරුද්දක්. ඉතින් මම ඒ ටික කරගෙන එන්නම්. ඊට පස්සේ අපි ඔෆිස් එකට යද්දී හම්බෙමු. අපි දැන් ලිෆ්ට් එකේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. බස් එක අල්ල ගන්න ඕනේ. මේ 6:40 ගානට බස් එක තියෙනවා. අපි බස් එක ළඟට ගිහිල්ලා හම්බෙමු. අපි යන ගමන් ඉන්නේ බස් ස්ටොප් එකට. ඉතින් අපේ ගේ ළඟ ඉඳලා ටිකක් දුර පයින් ඇවිදගෙන යන්න ඕන. ලොකු දුරක් නෑ සාමාන්‍ය විනාඩි 10ක වගේ දුරක්. ඉතින් අපි ඉක්මනින් යමු. මොකද මේ අද සෙනසුරාදා හින්දා ටිකක් බස් අඩුයි. ඉතින් මේ සාමාන්‍ය විනාඩි 20න් ඉස්සර වගේ තමයි බස් තියෙන්නේ. ඉතින් අපි බස් ස්ටොප් එක ළඟට ගිහිල්ලා හම්බෙමු. ළමයි උදේ 6:00 වෙලාව. ඔයාලා දන්නවද දැන් රස්නේ කීයද කියලා? සෙල්සියස් 32ට යනවා. මාරම රස්නේ. මේ දවස්වල මේ රස්නේ වගේ තමයි. දැන් තව දවල් වෙද්දි මීට වඩා වැඩි වෙනවා. සාමාන්‍යයෙන් 49 50 45 වගේ වෙලාවට යනවා. ඉතින් මේ රස්නේ. ඉතින් මේ අද නම් මේ අර හිමිනිටි එක ටිකක් නැහැ. පහුගිය ටිකේ උදේට හිමිනිටි එක තිබ්බා. එතකොට දාඩිය දානවා. මාරම අමාරුයි එළියේ ඉන්න. ඉතින් මේ දවස්වල ඉතින් මෙහෙම තමයි. සම කාලෙට හැම රටකම වගේ ගොඩක් රස්නේ. ලංකාවෙත් ඒ වගේනේ. හරි එහෙනම් දැන් අපි බස් ස්ටොප් එකට ටිකක් ළඟයි. ඉක්මනින් යමු. මොකද මේ බස් එක අපිට මිස් වුණොත් එහෙම ආයෙ විනාඩි 20කින් තමයි බස් එකක් තියෙන්නේ. අපි දැන් මේ වැඩට යන ගමන් ඉන්නේ බස් එකේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ පැත්ත හරිම ලස්සනයි. ඉතින් අපේ ගේ ළඟ බස් එකේ නැගලා ටික දුරක් එද්දි අපිට මේ පැත්ත පහු කරගෙන යන්න පුළුවන්. මේ හරිය වෙනම වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් උදේම හින්දා ගොඩාක් වාහන අඩුයි, සෙනග අඩුයි. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම මේ තියෙන්නේ සාජා චෙම්බර් ඔෆ් කොමන්ස් එක. මේක ගවර්න්මන්ට් ඔෆිස් එකක්. පේනවා නේද මේකේ ලස්සන? රජමාලිගාවක් වගේ නේද? ඉතින් හරිම ලස්සනයි මේ සාජාවල තියෙන ගවර්න්මන්ට් ඔෆිස් ගොඩක්ම මේ විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම පහු කරගෙන ඉතින් අපි ඔෆිස් එකට යනවා. ඉතින් මෙතන ඉඳලා ආයෙ අපි බස් එකක් ගන්න ඕන. ඉතින් දැන් මේ එක බස් එකක තමයි යන්නේ. මෙතනින් ගිහිල්ලා මේගොල්ලොන්ගේ සාජා මේන් බස් ස්ටොප් එකකින් මේ බස් එක නවත්තනවා. ඊට පස්සේ අපි එතනින් වෙනම බස් එකක් අරගෙන ඉතුරු ටික අපේ ඔෆිස් එක ගාවට යන්න ඕන. මම
දැන් ඔෆිස් එකටත් ආවා. මට මගදීදී මේ වීඩියෝ එකක් කරගන්න බැරුව ගියා. මාරම රස්නේ මග. ඒ කියන්නේ එළිය මේ වෙලාවට හරි රස්නේ. දැන් වෙලාව මේ උදේ 8ට විතර ඇති. ඉතින් මේ මං ඉක්මනට බස් ස්ටොප් එකෙන් බැහැලා ඉක්මනින්ම ඔෆිස් එකට ආවා. මොකද අපි බස් ස්ටොප් එක ළඟ ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර ඔෆිස් එක ළඟට එන්න තියෙනවා පයින්. ඒ හින්දා ඉතින් දැන් පොඩ්ඩක් ආයේ ෆ්‍රෙෂ් වෙලා මොකද දැන් මම ගෙදරින් ආවේ 6:00ට විතර නේද. ඉතින් මම ඔෆිස් එකට එදී 8යි සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර යනවා. මොකද මම පස් 2ක එන්න ඕන. ඉතින් ඒ හින්දා අනිත් එක අද සෙනසුරාදා පොඩ්ඩක් විතර මේ බස් වල ඩිලේ එකක් තියෙනවා. මොකද සෙනසුරාදාට යාළගේ ටයිමින් වෙනස්. මොකද ගොඩාක් තැන්වල සෙනසුරාදා කියන්නේ මෙහි නිවාඩු දවසක් හින්දා. ඉතින් දැන් මම මේ ඔෆිස් එක ඇරලා ආවා. මේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ උදේට කන්න ඕන. මගේ සගයෝ දෙන්න තාම මගේ එන ගමන් තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒගොල්ලොත් ආවයන් පස්සේ කාලා අපි බලමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඔෆිස් එකේ රූටින් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් හැමදාම වගේ සෙනසුරාදාට ලොකුවට බිසි එකක් නැහැ. ඉතින් අපි මන්ඩේ තියෙන වැඩ ටික තමයි සෙනසුරාදාට ඇරේන්ජ් කරගන්නේ. ඊට අමතරව ක්ලයන්ට්ස්ලා කතා කරොත් ඒව කරනවා. නැත්තම් ඉතින් මේ තියෙන අපේ අනිත් වැඩ ටික කරගන්නවා. මන්ඩේ තියෙන ඒවා ටික ලෑස්ති කරගෙන තියාගන්නවා. ඉතින් අද අපි 4ට වැඩ ඉවරයි. මොකද 5 වෙනකම් වැඩ නැහැ. ඉතින් ඔය වගේ තමයි සෙනසුරාදා දවසේ වැඩ ටික යන්නේ. ඉතින් අපි බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. චුට්ටක් බිසි නැති දවසක් හින්දා ලොකුවට වැඩක් නැහැ. ඉතින් මම තනින් තන ඔයාලට පෙන්නන්නම් අපි ඔෆිස් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මම ඔෆිස් එකේ වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් හැමදාම උදේට ඔෆිස් එකේ වැඩ පටන් ගන්න කලින් කවුරු ඔෆිස් එකට කලින් ගියත් කරන විශේෂ දෙයක් තමයි අපි බුදුන් වැඳලා කියන්නේ පහන පත්තු කරන එක. ඉතින් ඒක අපේ අනිවාර්යම දෙයක්. මම නෙමේ ඔෆිස් එකේ කවුරු ආවත් ඒ යන කෙනා අනිවාර්යෙන් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න ඒ දේ කරලා තමයි. ඉතින් ওই විදිහට තමයි වැඩ ටික කෙරෙන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මම හැමදාම උදේට ෂීට් එකේ ඉඳගත්ත ගමන්ම කරන්නේ එදා දවසේ අපිට උදේ ඇවිල්ලා තියෙන මේල්ස් මොනවද කියලා චෙක් කරන එක. ඊට අමතරව WhatsApp එකෙන් අපිට ක්ලයන්ට්ස්ලා එවලා තියෙන මැසේජස් මොනවද කියලා චෙක් කරලා මේල්ස් වලට රිප්ලයි දාන එක. ඒ වගේම WhatsApp වල මැසේජස් මොනවද ක්ලයන්ට්ස්ලාගේ රික්වයර්මන්ට්ස් ඒවට රිප්ලයි කරන එක තමයි මම උදේම කරන්නේ. ඊට පස්සේ තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. ඉතින් ඊට අමතරව දැන් අද සෙනසුරාදා දවසක්නේ සාමාන්‍ය සතිය දවසක වගේ නම් ටිකක් බිසි. ඉතින් එතකොට මම කලින් දවසේ නෝට් කරගන්නවා මට ඊට පහවදා කරන්න තියෙන වැඩ මොනවද කියලා. ඉතින් මේ දේවල් ටික බලාගෙන ඒවට ලෑස්ති වෙන එක තමයි තියෙන්නේ.
ඉතින් අපේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක ඒ වගේම ලන්ච් එක අපිට අපේ ඔෆිස් එකෙන්ම දෙනවා. ඉතින් ඒකින්ද ඇත්තටම අපිට ගොඩාක් ලේසියි. මොකද උයලා ඔෆිස් ගේන්න තරම් කරදර වෙන දෙයක් නැහැ. මොකද අපිට අපේ ඔෆිස් එකෙන්ම හැමදේම මේ විදියට දෙන හින්දා. ඉතින් අපි තුන්දෙනා දැන් මේ කතා කර කර උදේ කෑම ගන්න තමයි යන්නේ. ඉතින් දැන් අපි උදේට කාලා හිම ඔෆිස් එකේ වැඩ පටන් ගත්තා. ඉතින් එදා දවසේ තියෙන වැඩ ටික අපි ඉතින් එදා දවසේම ඉවර කරනවා. ඊට අමතරව මොනවම හරි කරගන්න බැරි වුණොත් තමයි ඊට පහවදා දවසට ඒ වැඩේ ගෙනියන්නේ. ඉතින් සෙනසුරාදා කියන්නේ ගොඩක් ලොකුවට බිසි එකක් නැති හින්දා අපි ඉතින් ටිකක් නිදහසේ වැඩ ටික කරගන්න දවසක් තමයි සෙනසුරාදා. ඉතින් ওই විදිහට තමයි අපි සෙනසුරාදා වැඩ ටික කරගෙන ගියේ. දවල් 1යි කාලයි. දැන් ඉතින් අපි ලන්ච් ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් උදේ ඉඳලා වැඩ ටිකක් කරා. ටිකක් වෙලා ෆ්‍රී එකෙත් හිටියා. මොකද ලොකුවට බිසි නෑ. මම අර කිව්වා වගේ සමහර සෙනසුරාදා දවස් වලට එහෙම ලොකුවට බිසි එකක් නෑ. ඉතින් දැන් අපි ලන්ච් ගන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් අපි ඉක්මනට ලන්ච් අරගෙන එන්නම්. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අද ටිකක් වේලාස්සන අපි ඔෆිස් එකෙන් යනවා. මොකද මං කිව්වනේ අද අපිට හවස සැලොන් එකට යන්න තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා අද අපි පොඩි රික්වෙස්ට් එකක් දැම්මා. අද ටිකක් අපිට කලින් යන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් යන්න හදන්නේ. ඉතින් සැලොන් එකට යන්න මම මගේ අනිත් යාළුව දෙන්නත් දෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි යන්නේ කියලා.
බලන්න මගේ කකුල් දෙකේ පාට දෙකක්. ඒ තරම් මේ මාරම රස්නේ කියන්නේ මේ රස්නෙට පිච්චිලා තමයි කකුල් දෙක පාට දෙකක් තියෙන්නේ. ඉතින් ඔන්න මම සැලෝන් එකටත් ගිහිල්ලා දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් සැලෝන් එක ඇතුලේ ලොකු දෙයක් මම වීඩියෝ කරේ නැහැ. මොකද මේ ගොඩාක් කස්ටමර්ස්ලා හිටියා. ඉතින් ඒගොල්ලන්ට ටිකක් කරදරයිනේ මම එහෙම වීඩියෝ එකක් ගද්දි. ඉතින් මම පොඩි ක්ලිප්ස් වගේක් දාලා ඇති. ඉතින් මම අයිබ්‍රෝස් දෙක හැදුවා, ෆේෂියල් එකක් කරා, ප්‍රෙඩිකියුර් එකක් කරා. හොඳයි සර්විස් එක. අපේ ලංකාවේ සැලෝන් එකක්. අද මම ෆස්ට් ඩේ තමයි ඒකට ගියේ. මොකද මම දන්නේ මේ ලංකාවේ සැලෝන් එක මේ හරිය තියනවා කියලා. මගේ යාළුවෙක් තමයි ඔෆිස් එකේ යාළුවෙක් තමයි කිව්වේ. ඉතින් අපි 3 දෙනාම ගියා. හොඳයි. ඉතින් ඕගොල්ලෝ ඩුබායි අල්නාද වල ඉන්න කෙනෙක් නම් අල්නාද සාජවල සැලෝන් එකට යන්න පුළුවන්. මම ඒක ඩීටේල් ටික මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.